ආයුබෝවන් හැමෝටම. ඔබ ඉංග්‍රීසි ග්‍රැමර් ඉගෙන ගන්න ගිහින් අතරමං වෙලාද? විශේෂයෙන් regular verbs, irregular verbs, five forms of a verb, verb patterns වගේ පාඩම් තේරුම් ගන්න අමාරුද? හරිම පැහැදිලිව සිංහලෙන් විස්තර කරලා දෙන හොඳ පොතක් තවම හමු වුණේ නෑ නේද? ඉංග්‍රීසි භාෂාවේ verbs වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි regular verbs සහ irregular verbs. regular verbs කියන්නේ pattern එකක් නැතුව වෙනස් වෙන ක්‍රියාපද. ඒ කියන්නේ වර්තමාන කාලය, අතීත කාලය සහ අතීත කෘදන්තය. මේ තුන්දෙනා සමහරක් වෙලාවට තුන් විදිහක්. සමහරක් වෙලාවට එකම වගේ. ඉතින් regular verbs කියලා කියන්නේ નિયમિત රටාවකට past form සහ past participle හදන ක්‍රියාපද. මේ දෙකම පැහැදිලිව තේරුම් නොගත්තොත් ඉංග්‍රීසි හරියට ඉගෙන ගන්න බෑ. ඒ නිසාම මම ඔබ වෙනුවෙන් සකස් කළා complete English සිංහල verb book එක. මේ පොතේ තියෙන දේවල් දැන් අපි බලමු. IPA symbols. මොනවද මේ IPA symbols කියලා කියන්නේ? International Phonetic Alphabet. ඊළඟට irregular verb. irregular verbs කියලා කියන්නේ අවදිමත් ක්‍රියාපද. ඊළඟට මේ බලන්නකො verb pattern. සමහරක් වෙලාවට අවදිමත් ක්‍රියාපද අපි ඉගෙන ගන්න යනකොට මේ වගේ රටාවල් හරියට අපි අඳුනගන්නේ නැහැ. ඉතින් regular verb එකක් ගත්තොත් past verb එක සහ past participle verb එක හදාගන්න කෙටි ක්‍රම කීපයක් තියෙනවා. ඉතින් මේ කෙටි ක්‍රම සියල්ලම පැහැදිලිව උදාහරණත් එක්කම ඔයාලට දීලා තියෙනවා. ඊළඟට මම පොතේ සඳහන් කරලා තියෙනවා verb එකක නැත්නම් ක්‍රියාපදයක ස්වරූප පහක් තියෙනවානේ. ඒ ක්‍රියාපද ස්වරූප පහම කොහොමද හදාගන්නේ කියලා හදලා උදාහරණ සහිතව දීලා තියෙනවා. ඒ වගේම තමයි අලුතින් ඉංග්‍රීසි භාෂාවට එකතු වූ ක්‍රියාපද බොහොමයක් මම මේකේ ඇතුළත් කරලා තියෙනවා. සියලුම වැදගත් ක්‍රියාපද එකම පොතක. ඉතින් මේ පොත සුදුසුයි කියලා මම යෝජනා කරන්නේ. O level, A level ශිෂ්‍යයින්ට ඒ වගේම තමයි ඕනෑම විභාගයකට මුහුණ දෙන ශිෂ්‍යයෙකුට. ඉංග්‍රීසි කතා කරන්න කැමතිම අය ටියුෂන් ක්ලාසස් වල සර්ලට ටීචර්ලාට හරිම වටිනවා. ඉංග්‍රීසි වලට බය අය. ඉතින් ඔයාට ඔයාගේ දරුවට, ඔයාගේ යාළුවාට gift එකක් ඇදියට මේක දෙන්නත් පුළුවන්. ඇත්තටම දැනුම තෑග්ගක්. ඒ වගේම තමයි ඔයාගේ පාසලේ ලයිබ්‍රරි එකට මේ පොත් කීපයක් දාගන්න පුළුවන් නම් ඇත්තටම ඔයා ජීවිතේටම සතුටු වෙයි. එක පොතක මිල වෙන්නේ 1390ක් විතරයි. ඉතින් ලංකාව පුරා ඕනෑම තැනකට මේ පොත කෑෂ් ඔන් ඩිලිවරි කරනවා. කෑෂ් ඔන් ඩිලිවරි වලට වැය වන්නේ රුපියල් 400ක් විතරයි. ඕඩර් කරන්න නම් කමෙන්ට් එකක් හෝ WhatsApp මැසේජ් එකක් දාන්න. ඔයාගේ නම, ලිපිනය, දිස්ත්‍රික්කය අනිවාර්යෙන්ම ඔයාගේ වැඩ කරන contact number එකක්. අපි ඔයාගේ order එක confirm කරලා ඉක්මනින්ම ඔයාගේ නිවසට එවන්නම්. ඉංග්‍රීසි වලට බය වෙන්න එපා. හරි පොතක් තිබුණොත් ඉංග්‍රීසි ඉතාමත්ම පැහැදිලි. අදම ඔබේ කොපිය වෙන් කරගන්න. බොහොමත්ම ස්තුතියි.